ධර්මානුශාසනාව. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම බටේපොළ ධම්මවික්‍රම මධ්‍යස්ථානයේ අනුශාසක පූජනීය මැල් සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ 2024 වර්ෂයේ වෙසක් පෝය නිමිත්තෙන් පවත්වන ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාවක් සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. අද අපිට ලැබිලා තියෙන මාතෘකාව බුද්ධ ශාසනයේ අනාගත පැවැත්ම කියන මාතෘකාවට තමයි ධර්මදේශනා කරන්න ආරාධනාව ලැබිලා තියෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේගේ ශාසනය කොච්චර කාලයක් අනාගතයේ පවතීද කියන කාරණාවට කරුණු සූත්‍ර විනය ආදී දේශනා කරනවා. විනයෝ නාම ශාසනස්ස ආයු විනයෝ ටිතේ ශාසනං ටිතන් හෝති. විනය තමයි ශාසනය ආයුෂ කියලා පෙන්වනවා. විනය පවතින කල්හි තමයි ශාසනය පවතින. එක අවස්ථාවකදී ඒ විදිහට මේ භාගතුන් වහන්සේගේ දේශනාව තුළ පවතිනවා. පින්නතුන් දන්නවා අපේ ත්‍රිපිටකය කියලා භාෂිතයන් 3ක් එතන පෙන්නනවා. අභිධර්ම පිටකය, සූත්‍ර පිටකය, විනය පිටකය. එතකොට අභිධර්මයේ පෙන්වන්නේ පින්නතුනේ ඒ ගාම්භීර මේ චිත්ත චෛතසික ඒ වගේම රූප නිබ්බාන කියන මේ පරමාර්ථ ධර්ම ගැන ගැඹුරු ධර්ම කරුණු තමයි අභිධර්ම පිටකයේ පෙන්වන්නේ. ඒතර සූත්‍ර පිටකයේ පෙන්නනවා විවිධ පුජ්‍යලයන්ට පුජ්‍යල කණ්ඩායම් වලට භාගතුන් වහන්සේ සහ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා විසින් විවිධ අවස්ථාවලදී දේශනා කරපු ඒ ධර්ම කරුණු අන්තර්ගත කරලා තමයි සූත්‍ර පිටකයේ තියෙන්නේ. ඒ වගේම තමයි විනය පිටකයේ පින්නතුනේ විනය. දැන් භික්ෂු ශාසනයේ පැවැත්මට විනය අවශ්‍ය වෙනවා. ඒ විනය නැත්තම් ඒ ශාසනය පවතින්නේ නැහැ. මොකද භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා කියන මේ සිව්වණක් පිරිස ඉන්නවා. එතකොට මේ සිව්වණක් පිරිස ආශ්‍රයෙන් තමයි මේක පවතින්නේ. එතකොට යම් කිසි විදියට හික්මීමක්, විනයක්, සීලයක් අවශ්‍යයි. ඉතින් භික්ෂුන් වහන්සේලාට නම් පරාජිකා ප්‍රදාන 4ක් පනවලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම අනිකුත් ඇවත් සංඝාදිශේෂ ආදී අනිකුත් වැරදි මේ විදිහට 227ක් පනවලා තියෙනවා. 220ක් ඇත්තටම ශික්ෂාපද වශයෙන්ුත් එහෙම නැත්නම් විනේ තියෙන මේ සීලයන් විදිහටත් අනිත් හත අධිකරණ සමත කොහොමද ඒවා කැඩුනහම ඒ निराකරණය කරගන්නේ කියන ආකාරයත් පිළිබඳ 227ක් පෙන්නනවා. භික්ෂුණීන්ලාට ඊටත් වඩා වැඩියෙන් තියෙන 300 ගාණක්. ඉතින් මෙන්න මේ විනය පනවනවා භාගතුන් වහන්සේ නමක් මේ ශාසනයේ බන්නා භාගතුන් වහන්සේ විනය පනවන්නේ නැහැ. මුල් භාගතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි අවුරුදු 20 යනකම් විනය පනවන්නේ නැහැ. එතකන් උන්වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන මොකද්ද? වික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා මේ ගාථාවෙන්. ඒක තමයි සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං කියන ගාථාව එලා භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා, අනුශාසනා කරනවා. හැබැයි භික්ෂුන් වහන්සේලා විසින් විවිධාකාරයෙන් වැරදි සිද්ධ වෙනකොට තමයි විනය පනවන්නේ. පෞකාලීනව විනය පනවන හේතුත් තියෙනවා. ඉතින් මේ කාලීන අවශ්‍යතාවත් එක්ක ශාසනයේ පිරිහීම සිද්ධ වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ තියෙන සීලේ දුර්වලතාවය තියෙනවා. අන්න එතකොට මේ විනය පනවනවා.
ඉතින් විනය පනවනකොට පින්නතුනි පරාජිකා විදිහට මෛතුන්‍ය සේවනය කියන එක, ඒ වගේම හොරකම, ඒ වගේම ප්‍රාණඝාතය, ඒ වගේම තමන්ගේ නැති අධිගමයන් ආදිය ලාභ සත්කාර සඳහා ප්‍රකාශ කිරීම කියන මේ හතර තමයි මූලිකවම පරාජිකා හතරට පනවන්නේ. ඒවත් තව තව ගොඩක් කොටස් වශයෙන් අනු කොටස් වශයෙන් ගොඩක් විස්තරව පනවනවා. එතකොට පින්නතුනේ මෙතන අපේ ඒ විනය පනවන්න ඒ ශාසනය යම් කිසි දෙයක් දැන් භාගතුන් වහන්සේ පෙන්වනවා. එක් අවස්ථාවකදී දැන් මුහුද උපමා කරනවා. ඔය පහාරාද සූත්‍රය වගේ දේශනාවක පෙන්වනවා මේ ඒ වෙරළ කියන එක තමයි මේ ශාසනයේ දැන් මුහුද කියන එක උපමා කරන්නේ ශාසනයට. වෙරළ කියන එකෙන් සීමා වෙනවා කියලා කියනවා. වෙරළෙන්නේ සීමා වෙන්නේ. ඒතර ඒක තමයි සීලය. ඒකෙන් තමයි ආරක් වටේ වැටත වගේ තියෙන්නේ. ඒතර ශාසනයේ වටේට තියෙන මොකද්ද? මෙන්න මේ සීලය. විනය. නැත්තම් එක එක වැරදි කරනවා. ඉතින් ඒ වැරදි වලට ඒ වැරදි කරන්න එපා කියලා තියෙනවා. ඉතින් වැරදි කරාම කවුරුත් එළවන ස්වභාවිකුත් තියෙනවා. ඉන්න මහා ස්තේරයන් වහන්සේලාට අයින් කරන්න පුළුවන් ශාසනය. ඒ වගේ දුස්සීල භික්ෂුන් වහන්සේලා. ඉතින් නමුත් කොහොම වුණත් ඒ විනය කඩනවා නම් එතනදී කෙලින්ම ඒ පුජ්‍යල අයින් කරත් නැතත් ඒ ශාසනය ඉන්න පුජ්‍යලයෙක් බවට පත් වෙන්නේ නැහැ. ශාසනයෙන් අයින් වෙච්ච එක්කෙනෙක්. බුදු ශාසනයේ ඒ විදිහට රැකෙන්න තමයි මේ බුදු ශාසනයේ සකස් වෙලා තියෙන්නේ. ඒ බින්නතුනි භාග්‍යතුන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා සමහර බුදු ශාසනවල විනය පැනවුවේ නැහැ කියලා. දැන් අපි දන්නවා විනය පැනවුවේ නැහැ කියපුවාම ඒ ශාසනය පවතීද? දැන් මෙතන භාග්‍යතුන් වහන්සේ කියන විනය තමයි ශාසනය අවශ්‍ය කියලා. ඒතර විනය පවත්වුවේ නැත්තේ ඇයි බුදු පියාණන් වහන්සේලාට? එතකොට ඒ ප්‍රඥාව ඒකට තිබුණ නැද්ද කියලා වගේ. එහෙම නෙවෙයි පින්නතුනේ ඒ කාලේ විනය පනවන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ තරම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අවශ්‍ය පාරමිතා පිරිච්ච අය හිටියා. ඉඳලා බුදු ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ උන්වහන්සේ පිරිනුවන් පෑවමත් එක්කම ඒ ආසන්නයේදී ඒගොල්ලොන්ගේ පින් තියෙන අය මගපල් ලැබලා ඉවරයි. ඊට පස්සේ ඉතින් කොහොමද ශාසනය පිරිහෙනවා? ඉතින් භාග්‍යතුන් වහන්සේ ගෞතම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සික්කී භාග්‍යතුන් වහන්සේ වෙස්සබු භාග්‍යතුන් වහන්සේ විනය පැනවුවේ නැති හින්දා භාග්‍යතුන් වහන්සේගේ පිරිනුවම් පෑමෙන් පස්සේ ඉක්මනටම ශාසනය පිරිහිලා ගියා කියලා. ඒ වගේම මේ කකුසඳ කෝණාගම කාශ්‍යප කියන භාග්‍යතුන් වහන්සේලාගේ ශාසනය තුළ මේ විනය ප්‍රාතිමෝක්ෂ ආදී දේශනා කරා ශාසනය ගොඩක් කල් පැවතුනා කියන භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ. ඉතින් අන්න ඒ හින්දා විනය මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ නමක් පිරිනුවම් පෑවට පස්සේ ඉතින් මේ ශාසනයත් දිගටම පවත්වාගෙන යන්න උපකාර වෙන ශික්ෂණයන් තමයි විනය තියෙන්නේ. ඉතින් මේ බුදු ශාසනය අනාගතය ගැන කල්පනා කරනකොට විතර විනය ප්‍රධානයි කියන කාරණාව එතන පෙන්වනවා. විනය රකින්නවා නම් මේක රැකෙනවා කියලා එතනදී අපිට පෙන්වන්න පුළුවන්. ඒ වුණාට පෙන්නතුනේ අපි අහලා තියෙනවා මේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා තව අවස්ථාවලදී මේ ධර්මය එන්නෙන් අනාගතයේ දෙන්නෙන් පිරිහිලා අනාගතයට පිරිහිලා යනකොට ඉස්සල්ලාම අතුරුදහන් වෙන්නේ. ප්‍රතිවේද ශාසනය අතුරුදහන් වෙනයි කියලා කියන්නේ. මොකද්ද මේ ප්‍රතිවේද ශාසනය කියලා කියන්නේ? ඒක තමයි මාර්ගඵල. එතකොට අපි දන්නවා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල ලාභීන්. ඉතින් මේ මාර්ගඵල ලාභීන් තමයි මුලින්ම අතුරුදහන් වෙන්නේ. එතකොට මේ ප්‍රතිවේද ශාසනයේ මගඵල ලබා ගන්න පුළුවන්කම නැතිලා යනවා. ඊළඟට තමයි මේ ප්‍රතිපත්ති ශාසනය අතුරුදහන් වෙන්නේ කියලා කියනවා. මොකද්ද ප්‍රතිපත්ති ශාසනය කියලා කියන්නේ? මේ තියෙන ශික්ෂාව දැන් භික්ෂුන් වහන්සේ නමක් තියෙනවා යම් කිසි විදියට හැදියාවක් එහෙම නැත්නම් හික්මීමක් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ අදාළ විදිහට යම් කිසි විදිහකට සීලයක් තුල හික්මිලා ඒ විදිහට
උන්වහන්සේලා ආචාර ගෝචර ආකාරයෙන් හැසිරිලා ඒ විදිහට කර්මස්ථාන එහෙම අරගෙන ඒවා වඩන්න ඒ වගේ දේවල් ධර්මය දේශනා කරන්න ධර්මය සාකච්ඡා කිරීම මේ වගේ දේවල් එක්ක තියෙන යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා ප්‍රතිපත්තියක් කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රතිපත්තිය කියන එක තමයි ඊළඟට අවතුරුදහන් වෙන්නේ. ප්‍රතිපත්තියක් තිබ්බොනේ ප්‍රතිවේදයක් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිපත්තියක් නැත්තම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ එහෙම වඩන්නේ නැත්තම් කෙනෙක් එයාට මඟපල් ලබන්න බෑ. ඒ නිසා ප්‍රතිපත්තිය අත්‍යවශ්‍යයි. එහෙනම් ඉස්සල්ලාම මඟපල ධර්මයන් ඒ කියන්නේ ප්‍රතිවේද ශාසනය අහෝසි වෙලා යනවා. ඊළඟට ප්‍රතිපත්ති ශාසනය නැති වෙනවා කියන ඊළඟට තමයි අවසානයේට කියන්නේ පරියාප්ති ශාසනය. ඒ කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනේ. දැන් අපි මුද්‍රණය කරලා තියෙනවානේ දැන්ට. ඉතින් ඒ බුද්ධ වචනේ ත්‍රිපිටක බුද්ධ වචනේ තමයි මේ ලෝකයෙන් ඊළඟට අතුරුදහන් වෙන්නේ. ඉස්සල්ලාම අතුරුදහන් වෙන්නේ මාර්ගඵල සම්බන්ධ වෙන ශාසනය, ඊළඟට ඒකට අදාළ ප්‍රතිපත්තිය සම්බන්ධ වෙන ශාසනය, අවසාන තමයි මේ අභිධර්මයේ ඒකෙනුත් දැන් පරියාප්තියනොත් ඉස්සල්ලාම අතුරුදහන් වෙන්නේ අභිධර්මයේ. මොකද අභිධර්මයට මිනිස්සු කැමති නැහැනේ. අභිධර්ම කියවම බයයි, ගැඹුරුයි. ඉතින් අභිධර්මයේ ගත්තාම මේ මහාපකරණේ එහෙම ඉක්මනින්ම අතුරුදහන් වෙනවා කියලා කියනවා. දැන් සූත්‍ර පිටකයේ ගත්තාම ඉස්සල්ලාම අංගුත්තර නිකාය අතුරුදහන් වෙනවා කියලා කියනවා. ඒකේ දසක නිපාතේ. එහෙම නැත්නම් අන්තිමට තියෙන වැඩිපුරම කරුණු තියෙන කොටස් ටික තමයි අංගුත්තර නිකායේත් අතුරුදහන් වෙන්නේ. ඊළඟට විනය පිටකයේ ගත්තාමත් ওই පරිවාර පාළි වගේ තමයි අතුරුදහන් වෙනවා කියලා පෙන්නනවා. ඉතින් මෙහෙම අතුරුදහන් වෙලා පින්නතුනේ අනාගතයේ රජවරු එහෙම නැත්නම් බුද්ධ ශාසනයේ යම්කිසි කනට වැටලා තියෙනවා නම් මේ භාගතුන් වහන්සේ ගැන ධර්මයේ ගැන බණපදයක් අහන්න පුදුම ආසාවකින් ඉන්නවා කියලා කියනවා. අනාගතයේදී ඒ තරම් මේ බණපදයක් අහන්න බෑ. සතර පද ගාථාවක් බුදු ගුණයක් අහන්න බෑ. කෙනෙක් නැහැ දේශනා කරා. ඒ අනාගතයේදී. එහෙම කාලයකදී රජවරු අඬබෙර ගහනවලු. අඬබෙර ගහලා අනාගතයේදී අනේ මට කවුරු හරි කින්නවනම් මේ බුදුබණ පදයක් කියන්න කියලා මහා ධනස්කන්ධයක් දෙනවා. එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් එහෙම කාලයක් අනාගතයේ ඇති වෙනවා. ඉතින් එච්චරට මේ ශාසනේ මේ වෙලා යනවා, අහෝසි වෙලා යනවා. ඉතින් ඔහොම ගිහිල්ලා තමයි දැන් ඒ ශාසනයේ දැන් භික්ෂුන් වහන්සේලා විදිහට ඉන්න කොට්ටාශෙත් භික්ෂුන් වහන්සේලා මේ ගුණධර්ම පූර්ණ භික්ෂුන් වහන්සේලාත් එන්න අතුරුදහන් වෙනවා. භාගතුන් වහන්සේ ඒකත් පෙන්වනවා. ඒක පෙන්නනවා සූත්‍ර දේශනාවේ දක්ඛිනා විභංග සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල පෙන්නනවා. ඉතින් ඔක්කොම දැන් භික්ෂුන් වහන්සේලා සිවුරු පාත්‍ර ගන්න ඒවා එන්න අතහරිනවා. එතකොට තුන් සිවුර පාත්‍රයේ දරාගෙන ඉන්න දේවල් ඒකගේ රුක්ෂ මූල, ඒ වගේම සේනාසන, ඒ වගේම ඒවා හුඟක් අතහරිනවා. සුඛෝභෝගී වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙතන කියන්නේ සුඛෝභෝගී ජීවිතයක් ගත කරන භික්ෂුන් වහන්සේලාට ධර්මය අවබෝධ කරන්න බැහැ කියන එක. නමුත් අනාගතේ වෙන දේ භාගතුන් වහන්සේ පෙන්නන්නේ. ඒලා ප්‍රත්‍යයට ඇලුම් කරනවා. එහෙම ප්‍රත්‍යයක ඉඳලා අන්තිමේට ඒ හුඟක් ප්‍රතිපදාවලින් අයින් වෙනවා. අයින් වෙනකොට ඉතින් ඒ නීවරණ වැඩි වෙනවනේ. කාමච්ඡන්දේ වැඩි වෙනවා, ව්‍යාපාදේ වැඩි වෙනවා. ඉතින් මේවා එනකොට මොකද වෙන්නේ? බුදු ශාසනයේ ඒ ඉන්න භික්ෂුන් වහන්සේලා කියාගත්තේ කණ්ඩායමට මොකද වෙන්නේ? ඒගොල්ලොන්ගේ විනය පිරිහිලා කාමච්ඡන්දය ආදී වැඩි වෙලා විවාහ එහෙම වෙනවා. එතකොට අර සිවුරු දරන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ගිහියෝ වගේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ කාලේ කියන කාසාව කහ නූලක් විතරයි තියෙන්නේ. එතකොට අර ඒකට කියනවා ලිංග අතුරුදහනේ. දැන් ලිංග අතුරුදහනේ වෙනවා කියලා කියන්නේ භික්ෂුත්වය කියලා කියන්නේ එක්තරා විදිහට ප්‍රතිරූපයක් නේ. ප්‍රතිරූපය සම්පූර්ණ අතුරුදහන් වෙනවා. අර කහ නූලක් ඉතුරුන ඒකත් ඉතින් කාලයක් වෙනකොට අතුරුදහන් වෙනවා. ඉතින් ඒ කාලෙටත් භාගතුන් වහන්සේ දේශනා කරන ඒ කාසාව කණ්ඩක් කියන කණ්ඩායමට මේ ඉන්නේ අර භාගතුන් වහන්සේගෙන් පැවතෙනා වූ භාගතුන් වහන්සේගේ ශාසනය පැවතෙනා වූ සංඝරත්නය කියලා දානයක් දෙනවා නම් ඒකත් මහත්ඵලයි මහානිසංසයි කියන සාංගික දානයක් කියලා. මොකද ඒ පුජ්‍යලන්ට දන් දෙනව නෙවෙයි, අර අතීතයේ වැඩ හිටපු උත්තමයන් වහන්සේලා සිහිපත් කරගෙන මේ අයට දන් දෙන්නේ. ඒ නිසා බලන්න ඒ කාලේ ඉන්න අයටත්
භාගතුන් වහන්සේ ඒ විදිහට දේශනා කරලා තියෙනවා. පින් කරගන්න ඉන්න මිනිස්සුන්ට. ඉතින් ඔහොම කාලයක් යනකොට පින්නතුනේ මේ ඔක්කොම අධර්මයට යන්නේ පාලකයෝ අධර්මයටපත් වෙනවා. ඒගොල්ලෝ අධර්ම ක්‍රියාව වෙනකොට දුස්සීල වෙනකොට එතකොට භාගතුන් වහන්සේ පෙන්නනවා පාලකයෝ එන්න මේ දුස්සීල වෙන්න මේ හරියට වැහි වහින්නේ නැහැ කියන කාරණාව. වැසි වසින්නේ නැහැ. ඉතින් වැසි වසින්නේ නැති වුණාට හරියට භෝග හැදෙන්නේ නැහැනේ. දුර්භික්ෂාදී ඇති වෙලා භෝග හැදෙන්නේ නැහැ. ඉතින් භෝග හැදෙන්නේ නැති වුණාට පස්සේ මිනිස්සුන්ට හරි අමාරු ජීවත් වෙන්න. ඉතින් Tamanට හරියට දේවල් කරගන්න බෑ. මොකද ජීවත් වෙන්න අමාරු. එතකොට ඉන්න අයටත් කන්න බොන්න දෙන්න විදිහක් නැහැ. අර භික්ෂුන් වහන්සේලා කියන කණ්ඩායමට කන්න දෙන්න විදිහක් නැහැ. ඉතින් එන්න මහාන වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඒකේ ප්‍රතිපදාවේ හැසිරෙන්නෙම නැහැ. ඉතින් එහෙම වුණාම අර භාගතුන් වහන්සේගේ ශාසනයේ අවසානයේට ඉතුරු වෙන්නේ භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඉතින් ওই ධාතුන් වහන්සේලාටත් පුද පූජා කරන්න එහෙම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ එතකොට කාටවත්. අන්න එතකොට තමයි පින්නතුනේ ඔය ධාතුන් වහන්සේලා හරියට පුද පූජා වෙන්නේ නැත්නම් භාගතුන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනවා. ඒ සියලු ධාතුන් වහන්සේලා ඒ පුද පූජා නොකරන තැන් වලින් පුද පූජා කරන තැන් වලට එකතු වෙනවා. පුද පූජා කරන තැන් වලට එකතු වෙලා ඒ ඉදියට ලංකාවේ නම් අවසාන රුවන්වැලිසෑයට එකතු වෙනවා කියනවා. ඊට පස්සේ එතනින් අපේ උතුරු එතන නාගදීපය ආශ්‍රිතව එතන තියෙන චෛත්‍යයකට එකතු වෙලා එතනින් ඉන්දියාවේ බුද්ධගයා භූමියට වැඩම කරනවා කියනවා. ඒ ධාතුන් වහන්සේලා වැඩම කරලා ඒ සියලුම ධාතුන් වහන්සේලා එකතු වෙලා භාගතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ නැවත මැවිලා ධර්මය දේශනා කරලා ඒ වෙනකොට එතන මිනිස්සු නැහැ කියලා කියන්නේ. ඒ වගේ දෙවිවරු බ්‍රහ්මයෝ ඒ ධර්මය අහලා ඉතින් මේ ඒකිනුත් මගපල් ලබන කොට්ටාශයක් ඉන්නවා. ඉතින් අන්න ඒ අන්තිම ධාතුන් වහන්සේ දක්වාම ඉතින් මේ බුද්ධ ශාසනයේ පවතින පින්නතුනි. එහෙම ගත්තාම හැබැයි කොච්චරද අවුරුදු 5000ක් කියලා එහෙම කිව්වට ඒක අර නිශ්චිතව මෙහෙමයි කියලා නැහැ. එක තැන්වල එක විදිහට පෙන්නලා තියෙනවා. ඉතින් මෙතනින් අතුරුදහන් වෙනවා 5000කින් අතුරුදහන් වෙනවා කියලා එහෙම කියන්නේ නැහැ. හැබැයි එක විදිහට දේශනා කරපු තැන් තියෙනවා. තව තැනක් පෙන්වුවොත් එහෙම දැන් භාගතුන් වහන්සේගේ භික්ෂුණී ශාසනය ඉල්ලනවානේ. දැන් මාගම එහෙම නැත්නම් කාන්තාවට පැවිදි ඉල්ලනවා. ආනන්ද හාමුදුරුවෝ කොහොම හරි මූලිකත්වයේලා ප්‍රජාපති ගෞතමී ඇතුළු ඒ හිටපු කාන්තා සමූහයට ඒ අයගේ පුණ්‍ය ශක්තියත් එක්ක ඉතින් කොහොම හරි ඒ අය පැවිදි කරනවා. හැබැයි පැවිදි කරන්නේත් නිකන් නෙවෙයි. ඒ අයට දෙනවා අෂ්ටගරු ධර්ම. මෙන්න මේ 8ක් තියෙනවා. ඒ 8 පිළිපදින්නම ඕනේ ඇත්තෝ. මේ 8 පිළිපැද්දේ නැත්නම් එහෙම මේ ඔය ඇත්තන්ට දෙන්නේ නැහැ මේ පැවිද්ද. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා ආනන්දය මේ මාගම භික්ෂුණී මේ මාගම පැවිදි වීම නිසා අවුරුදු 1000ක් පවතින තිබුණ බුද්ධ ශාසනය අවුරුදු 500කට අඩු වුණා කියලා කියනවා. අවුරුදු 1000ක් පැවතින තිබුණ බුද්ධ ශාසනය අවුරුදු 500කට අඩු වුණාලු. ඒතර අවුරුදු 500කට අඩු වුණා කිව්වට ඊට පස්සේ භාගතුන් වහන්සේ නැවත දේශනා කරනවා මම අෂ්ටගරු ධර්ම පැනවීම නිසා නැවත ඒක 1000කට වැඩි වුණා කියලා. ඒතර එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ භාගතුන් වහන්සේ පිරිනොම් පාර දැන් අවුරුදු 1000කට වැඩිනේ. ඒතර දැන් බුද්ධ ශාසනය අවහුසි වෙන්න එපේ. එතන පැහැදිලිව පෙන්නනවා මේ අට කතාවල අටුවාවේ පෙන්නනවා අංග සම්පූර්ණ ප්‍රතිවේදය තමයි ඒ අවුරුදු 1000දී අයින් වෙන්නේ කියලා. ඒ කියන්නේ අවුරුදු 1000ක් අර සිව්පිලිසී බියාපත් රහතන් වහන්සේලා, ඒ වගේම ෂඩ් අභිඥා රහතන් වහන්සේලා, ඒ වගේම අනාගාමින් වහන්සේලා මේ ශුෂ්ක රහතන් වහන්සේලා, අනාගාමින් වහන්සේලා, සකදාගාමින් වහන්සේලා, ඒ වගේම සෝවාන් උත්තමයෝ මේ ඔක්කොම ඒ සියලුම ප්‍රතිවේදය කියන්නේ මගපල්ලාභින් හැම ආකාරයෙන්ම පරිපූර්ණ වැඩ ඉන්නවා. අවුරුදු 1000ක් යනකම්. අන්න ඒක තමයි ටිකින් ටික වෙනස් වෙන්නේ. අවුරුදු 10න් පස්සේ. 1000කින් පස්සේ. ඒ කියන්නේ නැති වෙනවා කියලා කියන්නේ එතනදී එන්න පිරිහෙනවා. සම්පූර්ණ හොඳටම තියෙන පළවෙනි අවුරුදු 1000. ඉතින් අන්න ඒක තමයි එතන පේනන්නේ. එහෙම නැත්නම් ඒ සම්පූර්ණ ශාසනය නැති වෙනවා කියන ඒ කාරණාව නෙවෙයි. ඒ වගේම මේ
අංගුත්තර නිකායේ අට කතාවේ ඒක මනෝරත පූර්ණී අට කතාව කියලා කියනවා. ඒකේ පෙන්නනවා මේ කොහොමද මේ අධිගමලාභීන් එක එක අවුරුදු වල ඉන්නේ කියන කාරණා. ඒ කියන්නේ දැන් භාගතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා අවුරුදු 1000ක් යනකම් සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා කියනවා. ඒ වගේම තව අවුරුදු 1000ක් යනකම් ශුෂ්ක විපස්සක රහතන් වහන්සේලා ඉන්නවා. ඊළඟ තවත් අවුරුදු 1000ක් යනකොට අනාගාමීන් වහන්සේලා වැඩිපුර ඉන්නේ. ඊළඟ තව 1000ක් යනකොට සකදාගාමීන් වහන්සේලා. ඒ වගේම අවුරුදු තවත් 1000ක් යනකොට 5000 යනකොට අන්තිම 5000 සෝවන් වහන්සේලා ඉන්නවා කියලා කියනවා. ඒත් මතක තියාගන්න ඉතින් 5000න් ඉවර වෙන්නේ නැහැ. ඉතින් අන්තිම දැන් කවදා හරි දවසක ඔය ප්‍රතිවේදයේ අතුරුදහන් වෙන්නේ අන්තිම සෝවාන් පල්ලාභියත් මේ ලෝකයෙන් අයින් වුණාම. ඉතින් එතනින් තමයි එතකන් මේ අවසානයේ මග්ගඵල ශාසනය තියෙනවා. එතකන් තියෙනවා. සම්පසාදනීය සූත්‍ර අටුවායේ මේ තියෙනවා. ඒකෙත් පෙන්නනවා මේ අවසානයේ දක්වා මේ රහතන් වහන්සේලාගේ සිව්පිලිසිඹියාපත් ඊට අනුසාක් දබ්බිඥා ත්‍රිවිද්‍යා ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා වශයෙන් අවුරුදු 4000ක් ඉන්නවා. ඊට පස්සේ පෘථග්ජන භික්ෂුන් වහන්සේලා වශයෙන් ආයෙ ඉන්නවා කියලා. දැන් ওই මනෝරත පූර්ණී අට කතාව විදිහට ගත්තොත් අනුගුත්තර නිකායේ මේ කාලේ ඉතින් වැඩිපුර ඉන්නේ අනාගාමීන් වහන්සේලා. ඒතර රහතන් වහන්සේලා නැද්ද? දැන් ඒකටත් තියෙන ලස්සන සූත්‍ර දේශනාවක් දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ඔය සුබද්ද භික්ෂුව ඒ කියන්නේ අර අබද්ද වචන කියපු සුබද්ද භික්ෂුව නෙවෙයි. ඒ කියන්නේ භාගතුන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා දැන් අපි ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් කියපු ඒ සුබද්ද භික්ෂුව නෙවෙයි. භාගතුන් වහන්සේ පිරිනොම් මංචකේ ඉන්නකොට අවසානට එන භාගතුන් වහන්සේ ළඟට පැවිදි වෙන්න මේ මගපල් ලබා ගන්න ඕනේ මේකෙන් භාගතුන් වහන්සේගෙන් කමඨහන් අරගෙන කියලා භික්ෂුන් වහන්සේ නම පැවිදි වෙලා ඉතින් උන්වහන්සේට භාගතුන් වහන්සේ කමඨහන් දීලා උන්වහන්සේ පැත්තකට ගිහිල්ලා වාඩි වෙලා භාවනා කරලා උන්වහන්සේ තමයි අන්තිමටම අරහත් භාවයට පත් වෙන්නේ. ඉතින් අන්නේ උන්වහන්සේගෙන් උන්වහන්සේට දේශනා කරන ওই පරිනිබ්බාන සූත්‍රයේ පෙන්නනවා ඉමේච සුබද්ද බික්ඛු සම්මා විහෙරෙය්‍යං න ශුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ස. සුබද්ද මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා සම්මා විහරණයෙන් වාසය කරනවා නම් යහපත් විදියට වාසය කරනවා නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා කියනවා. ලෝකයේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ. ඒතර ඒක අට කතාවේ මේක විස්තර කරනවා මොකද්ද මේ සම්මා විහරණයෙන් ඉන්නේ කියන්නේ කොහොමද? මොකද සම්මා විහරණයෙන් ඉන්නවා කියන්නේ. භාගතුන් වහන්සේ එතන පෙන්වනවා යම්කිසි කෙනෙක් මඟපල් ලැබෙනවා නම් ඔතන තමයි තියෙන හරි ලස්සන තැනක්. යම්කිසි කෙනෙක් භික්ෂුන් වහන්සේ නමක් හෝ ඒ වගේ ආර්යයන් වහන්සේ නමක් මඟපල ලැබුවා නම් ඒ ලැබපු මාර්ගඵලය එය අනිත් අයට කියන්න කියලා කියනවා. ප්‍රකාශයටපත් කරන්න කියලා කියනවා. ප්‍රකාශයටපත් කරලා උද්‍යෝගය ඇති කරලා මෙහෙම ධර්මයක් තියනවා කරන්න පුළුවන් කියන ඒ උද්‍යෝගය ඇති කරලා ඒ අයටත් ඒ තමන් ගියපු තැනට එක්ක යන්න කියලා කියනවා. කමඨහන් දෙන්න කියලා කියන ඒ තැනට එක්ක යන්න. ඒ තැනට යන්න තමන් ගියපු තැනට යන්න අනිත් අයත් උනන්දු කරන්න. ඒක තමයි සම්මා විහරණයෙන් වාසය කරනවා කියලා කියන්නේ. එතකොට පින්නතුනේ දැන් මගපල මේ පාරවල් ගාන කියන්න කියන එක නෙවෙයි මෙතන කියන්නේ. ඉතා කරුණාවෙන් මෛත්‍රියෙන් මේ සංසාර දුකෙන් අත මුදවා ගැනීමේ චේතනාවෙන් යුක්තව තමයි යම්කිසි විදියට මගපල් ලැබලා තියනවා නම් ඒ ලැබලා තියෙන මගපලය අනිත් අයට කියා කියලා පැහැදිලිවම කියලා තියෙනවා. කියා ඒ අනිත් අය ඒ තැනට එක්ක යන්න කියලා කියනවා. එතකොට පින්නතුනේ භික්ෂුන් වහන්සේකට විනය පෙන්නලා තියෙනවා. එහෙම උපසම්පදා වෙච්ච නැති කෙනෙකුට තමන්ගේ අධිගමයන් ආදී උත්තරී මනුස්ස ධර්ම කිව්වොත් එහෙම ඒක ඇවතක් කියලා. නැති දෙයක් තමන් ගාව නැති උත්තරී මනුස්ස ධර්මයක් කිව්වොත් එහෙම ලාභ ප්‍රයෝජන සඳහා එතන පරාජිකා වෙනවා. ඒක ලොකුම ප්‍රශ්නයක්. හැබැයි තමන් හරියට ලබාගත් දෙයක් කියනවා නම් ඒකේ ලොකු වැරද්දක් නැති බව මෙතන පේනවා. කියන්නේ හැබැයි එක්කගෙන යන්න මේ උනන්දු ඇති කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඉතින් මේ විදිහට
බුදු ශාසනය සම්පූර්ණම තමන් යම්කිසි විදිහකට තැනකට ගියා නම් ඒ මගපල් වලට ගියා නම් ඒ තැනට එක්කයන්ට කමටහන් දෙන්න කියලා කියන්නේ. කියලා දෙන්න ප්‍රතිපදාව කියලා දෙන්න කියලා. සම්මා විහරණයෙන් ඉන්නවා කියලා කියන්නේ ඒකයි. ඉතින් එහෙනම් පින්නතුනේ බුදු ශාසනය එහෙනම් කවදාවත් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා කියන අන්න එහෙම තියෙනකම්. වඩ අනාගත බුදු ශාසනයේ පැවැත්ම ගැන. ඉතින් මේ බුදු ශාසනයේ විනාශය පිළිබඳව අංගුත්තර නිකායේ පංචක නිපාතේ චතුත්ථ පඤ්ඤාසකේ සද්ධම්ම වගේ සූත්‍ර ගණනාවක පෙන්නනවා කොහොමද මේ එන්න විනාශ වෙන්නේ කියලා. මං සූත්‍රයක් ඔය අරගෙන ඒ සූත්‍රයේ තියෙන කරුණුත් එක්ක තව පොඩ්ඩක් මේක කරුණු කාරණා පැහැදිලි කරන්න කැමතියි. අංගුත්තර නිකායේ 3 වෙනි පොතේ පෙන්නන පිනොත් 170 පිටුවේ තතිය අනාගත බය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකේ පෙන්නන පින්නතුනේ අනාගතයේදී භික්ෂුන් වහන්සේලා මේ ශාසනයේ ඉන්න අය මෙන්න මේ භාවනා කරන්නේ නැලු. මොන භාවනාවද? කාය භාවනා කරන්නේ නැලු. සීල භාවනා කරන්නේ නැලු. චිත්ත භාවනා කරන්නේ නැලු. පඤ්ඤා භාවනා කරන්නේ නැලු. එතකොට මේ විදිහට කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කරන්නේ නැති භික්ෂුන් වහන්සේලා මෙන්න මේ වැරදි ටික කරනවලු. මොකද ඒ අයට එතකොට හරියට මේ ධර්මයේ දන්නේ නැහැ. ධර්මයේ ගිහින් ධර්මයේ ඒ තුල නැහැ. ඉතින් අන්නේ භික්ෂුන් වහන්සේලා විසින් අනිත් අයව තමන්ට පල්ලෙහා ඉන්න අය උපසම්පදා කරනවලු. දැන් බලන්න අර තියෙන භාවනා ටික කරන්නේ නැතුව ඒ ප්‍රතිපදාවේ හැසිරෙන්නේ නැතුව අනිත් අය උපසම්පදා කරනවා. ඊළඟ එක තමයි ඒ වගේම තමයි නිස දෙනවා කියලා එකක් තියෙනවා. දැන් අපිට උනත් ඒ උපසම්පදා වෙලා ගුරුවරයාගේ අවවාද අනුශාසනා යටතේ භාගතුන් වහන්සේ දේශනා කරනවා අවම අවුරුදු 5ක්වත් ඉන්න කියලා කියනවා. ඒ කියන්නේ Tamante ඒ ශාසන ප්‍රතිපදාව හුරු වෙනකන් ගුරුවරයාගේ අවවාද අනුශාසනා ගන්න කියලා කියනවා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ. අන්න ඒක තමයි නිස දෙනවා කියලා කියන්නේ. වසර 5ක් ඉන්න කියලා කියනවා. ඉතින් ඊට කලින් Tamanට හරියට පුරුදු පුහුණු වුණා ඊට කලින් උනත් යන්න පුළුවන් කියන අවස්ථාව තියෙනවා. නමුත් නිස දෙනවා. දැන් කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කරන්නේ නැතුව නිස දුන්නොත් මොකද වෙන්නේ? එහෙනම් බුදු සාසනේ පවතින්නේ නැහැ. මොකද ඒ අයටත් නැහැ, ඒ දෙන අයටත් නැහැ, ගන්න අයටත් නැති යනවා. ඊළඟ තමයි මේ ගැඹුරු අභිධර්මය, වේදල්ල වගේ දේවල් දේශනා වෙන්නේ නැතු යනවා. අභිධර්ම දේශනා වෙන්නේ නැහැ, වේදල්ලේ දේශනා වෙන්නේ නැහැ, ගැඹුරු සූත්‍ර කරුණු දේශනා වෙන්නේ නැහැ. ඒවා දේශනා කරන්නේ නැහැ. ඉතින් ඒවා දේශනා කරන්නේ නැතු යනවා. ඒවා ටික ටික අතුරුදහන් වෙලා යනවා. ඒ වගේම තමයි ගැඹුරු ධර්ම භාෂිතයන් මේවා එච්චර කැමති වෙන්නේ නැහැ. මිනිස්සු කැමති වෙන්නේ නැහැ ඒවට. අහන්න කැමති නැහැ. ඊට වඩා හරි සරල දේවල්, ජනප්‍රිය දේවල්, ගීතස්වරයට මොන හරි ඒ වගේ ස්වභාවයට, මధుර ස්වභාවයට යන දේවල් ධර්මයේ විදියට යනවා. සරල දේවල්. අර ගැඹුරු ධර්ම කාරණා පටිච්චසමුප්පාදයට අදාළව, ඒ වගේ මේ සූවිසි ප්‍රත්‍යයට අදාළ අභිධර්මයේ වේදල් මේ දේවල් නිර්වාණයට අදාළව, ඒ වගේම මේ සත්ත්ව විසුද්ධිය ආකාරය, බෝධිපාශික ධර්ම වඩා ගන්න ආකාරය. ඉතින් මෙන්න මේ වගේ ගැඹුරු ධර්ම කාරණා වලට මිනිසුන්ගේ හිත නැමෙන්නේ නැහැ. දේශනා කරන්නෙත් නැහැ. හිත නැමෙන්නෙත් නැහැ, අහන්න කැමතිත් නැහැ. සරල ඒවා අහනවා. හිනහ යන ඒවා අහනවා. ඒ වගේම ගීතමය ආකාරයව අහනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මේ ශාසනයේ තියෙන අර හරේ පද්ධතිය නැති වෙලා පිරීලා යනවා. ඊළඟට ඊළඟ කාරණාව පෙන්නනවා මේ සිව්පසයට ඇලෙනවා. භික්ෂුන් වහන්සේලා එහෙම අනාගතයේ සිව්පසයට ඇලෙනවා. ඇලිලා නීවරණ සහිතව කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච වලට යටත් අකුසලයේ සහිතව මගපල වලට උත්සාහ කරන්නේ නැතුව ඉන්නවා නම් අන්න එන්න ඒ භික්ෂුන් වහන්සේලා මේ ශාසනයේ මොකද වෙන්නේ? අර ශාසනයේ පැවැත්මට
මේ උර දෙන්නේ නෑ. එතකොට මේ කොත්තනකවත් පෙන්වන්නේ නෑ පින්නතුනි මේ ශාසනයේ පැවැත්ම මේ තියෙන ගොඩනැගිලි මතවත් එහෙම නැත්නම් විහෙර විහාර චෛත්‍ය මතවත් පවතිනවා කියන කාරණාව. හැබැයි එකකින් කියන්නේ නෑ වයිපා කියලා. ඒවට මූලික චෛත්‍ය බෝධින් වහන්සේලා පිළිම වහන්සේලා මේ මූලික වශයෙන් අපිට අත්‍යවශ්‍යමයි. මූලික ශ්‍රද්ධාව ඇති කරගෙන වන්දනාමාන කරගෙන ආමිෂ පූජා කරගන්න ඒ ටික අත්‍යවශ්‍යයි. ඒ ටික නැත්තම් ප්‍රතිපත්තියට එන්නත් බෑ. ඒ නිසා මේ භාවනා ටික මේ භාවිතයන් ටික භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත ප්‍රඥා මේ හතර කරන්න කියලා කියනවා. පේටකෝපදේශය කියලා පොතක් තියෙනවා ඇත්ත දන්නවා ත්‍රිපිටකේ. ඒකේ පෙන්නනවා 238 පිටුව පෙරලා බලන්න. පොත් තියෙන අයට හොයලා බලුවේකි. මොකද්ද මේ භාවිත කායා කියන්නේ? භාවිත කායා කියලා කියන්නේ කාය භාවනා කියලා කියනකොට භාවිත කායා කියලා කියන්නේ සම්මා කම්මන්තයයි සම්මා ආජීවයයි. ඒ කියන්නේ පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි මෙතන පෙන්වන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා කම්මන්තේ සම්මා ආජීවයයි. එතකොට භාවිත සීලා කියපුවාම සම්මා වායාමයි සම්මා වාචයි. සම්මා වාචා සම්මා වායාම. භාවිත චිත්තා කියපුවාම සම්මා සංකප්පයි සම්මා සමාධියයි. ඊළඟට භාවිත ප්‍රඥා කියපුවාම අවසානයේ තියෙන සම්මා දිට්ඨියයි සම්මා සතියයි. මම මේක පොඩ්ඩක් කියන්න දැන් ඔයත් අහල් දෙන්නේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය ඇත්තටම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරමින්ම තමයි ශාසනයේ අනාගතේ පැවැත්ම තියෙන්නේ. එහෙනම් ශාසනයේ අනාගත පැවැත්ම තීරණය වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය මත. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිපදිනවා නම් ඒකේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල හික්මෙනවා නම් ඒ තුලම තමයි මේ ශාසනය තියෙන්නේ. එතකොට පින්නතුනේ මොකක්ද මේ කාරණා ටික මම පොඩ්ඩක් කියන්න කලින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පොඩ්ඩක් විස්තර කරන්න බලමු. දැන් ඔකට හොඳම සූත්‍ර දේශනාවක් තියෙනවා මහා චත්තාරිසික සූත්‍රය කියලා. ඒක පෙන්නනවා පින්නතුනේ මේ සම්මා දිට්ඨියත් ආකාර දෙකක් පෙන්නනවා. සම්මා දිට්ඨියත් ආකාර දෙකක් පෙන්නනවා. මොකද්ද මේ ආකාර දෙක? එකක් තමයි මේ කම්මස්සගතා සම්මා දිට්ඨිය. කර්මඵල පිළිබඳව විශ්වාස කරන්න ඕනේ. ඒ තුලින් ඇති වෙනා සම්මා දිට්ඨිය තමයි කම්මස්සගතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ආශ්‍රව නැති සම්මා දිට්ඨිය. ඉතින් මේ සූත්‍ර දේශනා සම්පූර්ණයෙන්ම අපිට විස්තර කරන්න වෙලාව මදි. නමුත් මම සරලව කියන්න. එතන මේ සාමාන්‍ය කෙනෙක් දන් දෙන කෙනෙක් සාමාන්‍ය විදිහට සීලයක හික්මිලා ඒ වගේ ඉන්න කෙනෙක් දැන් දන් දෙන කෙනෙක් කියලා හිතන්න. ඒ දන් දෙන කෙනෙකුට එහෙම ඔය කම්මස්සගතා සම්මා දිට්ඨිය මුගක් වෙලාට තියෙනවා. මොකක්ද ඒක කියන්නේ? කර්මඵල විශ්වාස කරනවා. ඒ කියන්නේ දුන්න දෙයක විපාක තියනවා කියලා ඒ විශ්වාසයක් තියෙනවා. පැහැදීමක් තියෙන ඒ විදිහට. ඒ කියන්නේ මොන හරි දානයක් දුන්නා නම් ඒකේ හපව ලැබීමක් තියෙනවා අනාගතයට. දැන් ඔයත් දන්නවා දක්ඛින විභංග සූත්‍රයේ පෙන්නනවානේ. දැන් ත්‍රිසංගත සත්වයට කණ්ඩ දුන්නොත් බත් ටිකක් එහෙම නැත්නම් ආහාරයක් ඉතින් ආත්ම භාව 100ක ආනිසංස තියෙනවා කියලා කියනවා. දුස්සීල මිනිසෙකුට කණ්ඩ දුන්නොත් ආත්ම භාව 1000ක ආනිසංස තියෙනවා. සීලවත් මිනිසෙකුට කණ්ඩ දුන්නොත් එහෙම ආත්ම භාව ලක්ෂයක්. ඒ වගේම ඔය ධානය කරගත් අපේ ශාසනයෙන් තොරව ඉන්නවා වෙන තාපසයෝ එහෙම. ඒ වගේ තාපසේ පැවිදි වෙච්ච ධානලාභීන් එහෙම ඉන්නවා. ඒ වගේ ධානලාභියෙකුට දුන්නොත් එහෙම ආත්ම භාව 1.12ක්. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් ආනිසංස තියනවා කියනවා. එතනින් එහාට දැන් ගත්තොත් එහෙම සෝවාන් මාර්ගඵලය තව ලැබලා නැහැ. ඒකට උත්සාහ කරනවා. එහෙම කෙනෙකුට කණ්ඩ දුන්නොත් එහෙම ආත්ම භාව 1.140ක ආනිසංස හම්බ වෙනවා. ආත්ම භාව 1 ලියලා 1.140ක් අසංකේයයක් කියලා කියන්නේ ඒකට. සෝවාන් මාර්ගඵල ලබාගත් කෙනෙක් ගැන කවර කතාවද කියලා කියන්නේ. එහෙනම් එතනින් එහාට කෝපනවාද කොහොම කියන්නේ? ඉතින් මෙන්න මේ කර්මඵල විශ්වාස කරන්න ඕනේ. එහෙම තියෙනවා ආනිසංස කියලා දැනගෙන සාංගික දානයක ආනිසංස හුඟක් ඉහළින්මයි තියෙන්නේ.
පුද්ගලික දානවලට වඩා. එතකොට ඒවා දැනගෙන කරනවා කියන එක තමයි එහෙනම් ඒ කම්මස්ස කතා සම්මාදිට්ඨිය මුල් එක දුන් දේ විපාක තියෙනවා. ඒ වගේම පූජා කරන මල් පූජා කරාම ඒ වගේම කාට හරි උදව් පදව් කරාම සත්කාර කරාම ඒ වගේ පින්කම් ඒවයිත් තියෙනවා. ඒ වගේ විපාක තියෙනවා. කුඩා පූජාවේ කුඩා විපාක තියෙනවා, විශාල පූජාවේ විශාල විපාක තියෙනවා. දැන් සමහරුන්ගේ තියෙනවා මිත්‍යා දෘෂ්ටි. එක මලක් පූජා කරත් එකයි මල් 1000ක් පූජා කරත් එකයි කියලා. එහෙම නෑ පින්නතුනි. එක මලකට තියෙන පූජා කිරීමට තණ්හාවේ කැප කිරීම හරි පොඩ්ඩයි. මල් 1000ක් කරන්න ගියොත් එහෙම තමගේ කාලය, ධනය, ශ්‍රමය ඊට වඩා වැඩ වැය කරන්න ඕනේ. එහෙනම් ආනිසංසය වැඩි. එකෙන් කියන්නේ නෑ දිගට මල් ගොඩව පූජා කර ඉන්න කියලා. නමුත් යම් විදිහට අතහැරීම ගැනයි මේ පෙන්නන්නේ. ප්‍රතිපත්ති පුරනවා නම් ඒ මූලික දේවල් ප්‍රතිපත්ති පුරන වෙලාවට කරන්න ඕනේ නෑ. දැන් යම් කිසි කෙනෙක් විපස්සනා භාවනා කරනවා නම් ඒ විපස්සනා භාවනා කරන තැන් වලට ගියාට පස්සේ එයාලට මල් පූජා කරන ඒවා, බුදුන් වඳින ඒවාට ලොකු ප්‍රමුඛ භාගතුන් වහන්සේ වන්දනා කරලා කෙටියෙන් ඒ විදිහේ පූජාවන් කරලා ඉක්මනින් කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය වෙන වැඩපිළිවෙල. නැත්තම් එතනත් ලොකුවට පූජා පාත්තාගෙන විශාල වශයෙන් එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් අර ප්‍රතිපදාව හැසිරෙන්න බෑ. ආමිෂය වෙනයි ප්‍රතිපත්තිය වෙනයි. ඒකෙන් කියන්නේ නැහැ ආමිෂය කරන අය වැරදි කියලා. නමුත් ඒක කල යුත්තේ ඒක තැනකදී විතරයි. ඊට පස්සේ ඒකත් ප්‍රතිපත්තියේදී අතහැරෙනවා. ප්‍රතිපත්තියේ දිගටම ඉන්න කෙනා වුණත් ඉතලා හිටලා ආමිෂය කරත් කමක් නැහැ. ඒ ගැටලුවක් නැහැ. ඒකෙන් කිසි කෙනෙකුට එකක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හානියක් වෙන්නේ ආමිෂය කරා කියලා. හැබැයි නිවනට යන කෙනා ප්‍රතිපත්තියේ ඉන්නම ඕනේ. විපස්සනායි ඉන්න ඕනේ. එතකොට දුන් දේ විපාක තියෙනවා. සත්කාරේ පූජාවේ විපාක තියෙනවා කියලා එහෙම හදාන්න ඕනේ. සාරකම්මස්ස කතා සම්මාදිට්ඨියත් එක්කින සම්මාදිට්ඨිය. ඊළඟට ඒ කලින් ඉපදිලා හිටියා නම් ඒ ඉපදිලා ඉඳලා තමයි මේ භවයේ ඉපදිලා තියෙන්නේ කියලා එහෙම විශ්වාස තියෙනවා. මේ භවයේ මරුණට පස්සේ නැවත උප්පත්තිය ලැබනවා මරුණට පස්සේ කියලා එහෙම විශ්වාසය තියෙනවා. එලෝ මෙලෝ කියලා කියන්නේ ඒකනේ. එලෝ මෙලෝ විශ්වාස කරනවා කියලා කියන්නේ ඒකට. ඊළඟට ඕපපාතික සත්වයෝ ඉන්නවා, දෙවිවරු, പ്രേත භූතාත්ම. ඊළඟට තව මේ ධර්මයේ හරියට දැනගෙන දේශනා කරන භාග්‍යතුන් වහන්සේලා වගේ ලෝකේ පහළ වෙනවා. ඒවා විශ්වාස කරන්න ඕනේ. ඉතින් මව කියලා සුවිශේෂ කෙනෙක් ඉන්නවා, පියා කියලා සුවිශේෂ කෙනෙක් ඉන්නවා. දැන් අම්මට එහෙම අම්මා මැරුවොත් එහෙම ආනන්තරී පාප කර්මයක්. නිකන් මතක තියාගන්න අනාගාමීන් වහන්සේ කෙනෙක් මැරුවත් ආනන්තරී වෙන්නේ නැහැ. අම්මා මැරුවොත් ආනන්තරියයි. නිකන් භික්ෂුන් වහන්සේ කෙනෙක් මැරුවට ආනන්තරී වෙන්නේ නැහැ. අම්මා මැරුවාම ආනන්තරී පාප කර්මයක්. ඉතින් අම්මා කියන්නේ සුවිශේෂයි. තාත්තා කියන්නේ සුවිශේෂයි. ඒකයි ආනන්තරිය කියලා කියන්නේ. ආනන්තරී පාප කර්ම. ඒ වගේ සම්මාදිට්ඨියක් තියෙන්න ඕනේ යාට. ඉතින් ඒ සම්මාදිට්ඨිය තියෙන කෙනා තමයි ඒ ඊළඟට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්නේ. ඉතින් මේ නම් ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න නම් ලෞකික සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. ඒ සම්මාදිට්ඨියට අනුව තමයි යාගේ සම්මා සංකප්පය ආදී හැසිරෙන්නේ. ඒතර ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න එයා මොකද කරන්න ඕනේ? භාගතුන් වහන්සේගේ ධර්මය අහන්න ඕනේ. මොකද ධර්මය භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකයේ තියෙන දුක මත. මේ පැවැත්මම තියෙන දුක මත. එහෙනම් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකට මේ සියලු සත්‍යය යටත්. සියලු සත්‍යයම මේ දුකේ ඉන්නේ. ඉතින් මෙන්න මේ දුකට යටත් වෙච්ච සත්‍යයා නැවත තණ්හාව තියෙන තාක්කල් මේ දුකටම නැවත පත් වෙනවා. ඉතින් එහෙනම් මේ තණ්හාව අයින් කරොත් මේ දුකටපත් වීම නැති වෙනවා. අන්න ඒකට අපි යන්න ඕනේ. අනන්නේ ඒ විදිහට තණ්හාව සම්පූර්ණ නැති කරොත් අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා ඒ වගේ සම්පූර්ණ අතහැරියොත් එහෙම තණ්හාව අන්න එයා තමයි නිවිච්ච කෙනා කියලා කියන්නේ. සම්පූර්ණ නිරෝධයක් වෙනවා. නැවත කිසිම දෙයක් උත්පාදනය වෙන්නේ නැහැ. නැවත රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන පංච උපාදානස්කන්ධේ නැවත සකස් වෙන්නේ නැති වෙනවා.
මේ භවයේ රහත් වෙච්ච කෙනා පිරිනොම් පෑවා කියන්නකො අවසානයේ. පිරිනොම් පෑවට පස්සේ ආයෙ ඊට පස්සේ නැවත උප්පත්තියක් නැහැ. නැවත සකස් වීමක් නැහැ විදිහට. නිරෝධයි. ඒක තමයි නිවන කියලා කියන්නේ. අන්න ඒ යන මාර්ගය තමයි ඉතින් ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් අන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් පින්නතුනේ මෙන්න මේ භාගතුන් වහන්සේගේ ධර්මය ඇහුවනම් මේ ජීවිත පැවැත්මෙම තියෙන්නේ මේකේ මහා දුක්ඛයක්. මේ නැවත නැවත ඉපදිච්ච කෙනා දිරලා ලෙඩ වෙලා නේද මැරිලා යනවා මේ අතරතුර ශෝක පරිදේව මේවා කරනවා. එතකොට මේ හැම දෙයක්ම මේ විදිහට නේද? එහෙම නැත්නම් කෙටියෙන්ම කියනවා නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය නැවත 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 සකස් කර ගන්නවා නම් දුකයි. ඒවා මගේ කර ගන්නවා නම් දුකයි. මම කර ගන්නවා නම් දුකයි. නিত্য සුඛ ආත්ම වශයෙන් ගන්නවා නම් දුකම තමයි දිගටම. ඉතින් මේක දකින්න ඕනේ. මේක අනිත් පැත්තට හරවන්න ඕනේ. අන්න එතකොට මේ පුජ්‍යලයා ඒක දැක්කනම් මෙන්න මේ දර්ශනය මේක දැකපු කෙනා මොකද කරන්නේ මේ දුකෙන් අත මිදෙන්න උත්සාහ කරනවා. මේ දුකටපත් වෙන්නේ නැවත නැවත මේ කාමයන් හිතට එනකොට. ඇහැ කන දිව නාසය කය මන මේ ආයතන වලට එන නේද? ආයතන වලට එන අරමුණුත් එක්ක තමන් එලි එලි යනවා නම් එතන කාම විතක් හැදෙනවා. මොකද ඒ ඔක්කොම දාලා යන්න වෙනවනේ දැන් මරණයේදී තමන්ට තමන්ගේ කයවත් හම්බෙන්නේ නැහැ. ගෙවල් දොරවල් යාන වාහන අඹ දරුවෝ කවර කතාද ඒවා ගැන කොහොමත් නැහැනේ. අඩුම තරමේ මේ ඒ තමන්ගේ කය නැහැ. මොකද මේ රූප කලාපවල ස්වභාවය ඒකයි. රූප කලාපවල ස්වභාවය චිත්තක්ෂණ 17කදී ඇති වෙලා නැති වෙලා යන රූප කලාප දරාගෙන ඉන්නේ. ඉතින් මේ ධර්මය දන්නේ නැත්තම් කෙනෙක් මේ ධර්මයේ දන්නේ නැත්තම් ඒ ධර්මයේ දන්නේ නැති කෙනා නැවත දුකටපත් වෙනවා. දන්න කෙනා මෙන්න මේ තියෙන භාවනා කියලා කියන්නේ එතන මේ කාය භාවනා කියපුවම පෙන්වන්නේ භාවනාව කියලා කියපුවම මේ ඇස් දෙක පියාගෙන වහගෙන ඉන්න අර සමත භාවනාව කරන විදිහ විතරක් නෙවෙයි. මේවා ගැන කල්පනා කරනවා මෙනෙහි කරනවා. සමත භාවනාවේදී එහෙම නැත්නම් භාවනා පරියන්ක ඉඳන් කරන භාවනා තියෙනවා. සක්මණෙන් කරන භාවනා තියෙනවා. ඒ වගේ මෙදිනෙදා ජීවිතය තුලත් මෙනෙහි කරමින් වැඩපළ කරන ගමනොත් අපිට මේක මෙනෙහි කරන්න පුළුවන්. විවේකී වාඩිලා ඉන්නකොට ඇස් දෙක අරගෙන උනත් මෙනෙහි කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට මුළු ජීවිතේට මේක ඈඳෙනවා. මොකද මේක ඇත්ත දැක්කාම කෙනෙකුට මේ ගමන අනිත් පැත්ත හරවන්න ඕනේ කියලා හිතෙන කෙනාට ඒ ඔස්සේම එයාගේ හිත නැමෙනවා මේ දේවල් වලට. අන්න එතන ඒ කෙනා තමයි මේ ටික කරන්නේ. මොනවාද? කාය භාවනා. පිටකෝපදේශයේ පෙන්නනවා මේ කාය භාවනා කියලා කියන්නේ මොකද්ද? 338 පිටුවේ සම්මා කම්මන්තේ සම්මා ජීවය. අර වගේ යම් කිසි විදිහට හික්මීමක් තියෙන කෙනා සම්මා කම්මන්තේ කියන්නේ යහපත් කර්මාන්තයි සම්මා ආජීවය. යහපත් ජීවන පැවැත්මයි කියලා කියන්නේ. මොකද්ද මෙතන කියන්නේ? එයාට පේනවා දැන් නිවන නම් තමන් හොයන්නේ. නිවන නම් හොයන්නේ. ඉතින් නිවන හැර වෙන දෙයකට මගේ අතක් උස්සන්නවත් ඕනේ නැහැ. ඒ කියන්නේ ප්‍රාණඝාතයක් කරන්න නම් තමන්ගේ අතක් උස්සන්න ඕනේ, යන්න ඕනේ, කතා කරන්න ඕනේ. එකට ප්‍රාණඝාතයක් කරන්න නිකම් බෑනේ. හිතෙන් හිතලා ඒ ගිහිල්ලා මොකක් කරලා සැලසුම් කරලා ඒ සතාව මරන්න කොච්චර දේවල් දෙයක් ඇඟින් කරන්න තියෙනවා. ඉතින් ප්‍රාණඝාතය කරලා මොකටද දැන් මෙයාට? අර වගේ දුකටපත් වෙනවා නම් මේ සංසාරේ ප්‍රාණඝාතය කරලා එයාට මොනවාද හම්බෙන්නේ? එතකොට ප්‍රාණඝාතය කරලා මොනවාද හම්බෙන්නේ කියන කාරණාව එයා කල්පනා කරන හම්බෙන්න දෙයක් නැහැ. ඉතින් එහෙනම් එයාගේ බහා තබනවා. දඬු මුගුරු බහා තබනවා. ආයුධ බහා තබනවා. අයින් වෙනවා එයාගේ. එහෙනම් ප්‍රාණඝාතය කරන්න එයාට අවශ්‍යතාවයක් එන්නේ. එහෙනම් එයාගේ කර්මාන්තයන් යහපත් කර්මාන්තයන් කියන්නේ ඒකයි. කර්මාන්ත වෙන මොකුත් කරන්න යන්නේ නැහැ. නැත්නම් රස්සාවක් කරගෙන ජීවත් වෙනවා කියන එක නෙවෙයි මෙතන පෙන්වන්නේ. ඒ සියලු කාය සංස්කාරයන් අතාරිනවා. ප්‍රාණඝාතය විතර නෙවෙයි අදත්තා දාන හොරකම් කරන්නත් යන්න එපේ විදිහට. නේද? එහෙම යන්නේ නැහැ. දැන් භික්ෂුන් වහන්සේ නමක් දුන්නු ආහාරයක් වළඳලා
ඉතින් ඒ ජීවන පැවැත්මෙම ඉන්නවානේ. ඒ සිවුර දරාගන්නෙම සබ්බ දුක්ඛ නිසා නිබ්බාන සත්‍ය කරණත්තයි කියලානේ. සියලු සංසාර දුක් නැති කර නිර්වාණ සාක්ෂාත් කරගන්න. ඒක දරාගත්ත කෙනා දැන් ඒ ජීවන පැවැත්ම හැසිරෙනවානේ. ප්‍රාණඝාතය කරන්නේ නැහැ, අදත්තාදානය කරන්නේ නැහැ, කාමයේ වරද හැසිරෙන්නේ නැහැ. විසුණු වහන්සේ නමන්න සම්පූර්ණ බ්‍රහ්මචර්යාවෙමයි. එතකොට තමන්ගේ කය යොදවන්නෙම මොකේද? නිවන සඳහාමයි. එහෙනම් තමන් ඉඳගත්තත් නිවනට, හිටගත්තත් නිවන් දකින්න, ඇවිද්දත් නිවන් දකින්න. කයෙන් කරන්නේ මොකද්ද? ඒ කයෙන් කරන හැම එකක්ම නිවන සඳහාම කරන බව එයා දකින්නද? නිවෙන්නම කාමච්ඡන්දේ නෙවෙයි. දැන් ගිහිල්ලා වාහනේ ස්ටාර්ට් කරගෙන ගිහිල්ලා චිත්‍රපටියක් බලන්න යන්නේ නැහැ. ඇඳුමක් කඩෙන් ගිහිල්ලා ගන්න යන්නේ නැහැ. රස කෑම හොටෙල් එකට ගිහිල්ලා කන්න යන්නේ නැහැ. එහෙනම් තමන්ගේ කය යොදවන්නේ නිවනට, නිවීමට. ඔක්කොම අතහැරලා නේද? නීවරණ යටපත් වෙන නිවන අයින් වෙන කමඨහනකට යොදවයි. ඉතින් අන්න ඒ විදිහට මේ ජීවන පැවැත්ම මේ කර්මාන්ත යහපත් කර්මාන්තය තුළ මේ දෙනවා. එතකොට කාය සංස්කාර සංසිඳන පින්නතුනි. කාය සංස්කාර ගොඩක් සංසිඳිලා යනවා. ඒකට කියනවා භාවිත කායා කියලා. කාය භාවනා. එතකොට භාවිත සීලා, සම්මා වාචා. මොනවාද සම්මා වාචා? මුසාවාද, පරුසා වාච, පිසුනා වාච, සම්ප්‍රප්පලාප. අන්න මේවා සම්පූර්ණයෙන් අතහරිනවා. මේවා සම්පූර්ණයෙන් අතහරිනවා. මුසාවාද කියන බොරු කියන ඒවා. කේලම් කියන එක, තද වචන, දැඩි වචන, පරුස වචන. ඊළඟට සම්ප්‍රප්පලාප කියන රජුන් ගැන, හොරුන් ගැන මේ කතා ඔක්කොම නවත්තනවා. දැන් මොකද වෙන්නේ? කතා කරන්න දෙයක් නැහැ නේද? එහෙනම් දැන් එයාගේ විතක්ක ਵਿਚාර තමයි වචී සංස්කාර වෙන්නේ. ඒවා නිරුද්ධ වෙනවා. අයින් වෙලා යනවා, අඩු වෙනවා. එතකොට ඒකටම වෑයම් කරනවා. එතකොට එයාගේ එහෙම කරනකොට මොකද වෙන්නේ? අකුසල ටික ඔක්කොම අයින් වෙලා යනවා. තියෙන අකුසල අයින් වෙනවා. සම්මා වායාමෙන් තියෙන්නේ. එහෙනම් අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉතින් මොකද්ද කියන්නේ? තමන් ගාව නැති අකුසලයන් එන්නේ නැහැ. තියෙන අකුසලෙනුත් අයින් වෙනවා. තියෙන කුසලයන් දියුණු වෙනවා, නැති කුසලයන් ඇති වෙනවා. නැති කුසලයන් නැති වෙනවා. නැති සමාධිය ඇති වෙනවා. නැති ශ්‍රද්ධාව ඇති වෙනවා. නැති ප්‍රඥාව ඇති වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තියෙන ඒවා දියුණු වෙනවා. ඉතින් මෙන්න මේ තුල ඉන්න අතට අන්න ඒක තමයි සීලය කියලා කියන්නේ. සීලය කියලා කියන්නේ. එහෙනම් කල්පනා කරන්නේ තව දේවල් එකතු කරගන්න කල්පනාවක්, මගේ කරගන්න, ගෝඩ වැඩි කරගන්න, දේපල වැඩි කරගන්න එහෙම නෙවෙයි. මේ පෙන්නන්නේ කතාවත් කරන්න හිතෙන්නේ. රජුන් ගැන මොනවා කතා ගන්න, සොරුන් ගැන මොනවා කතා ගන්න, ආහාර පාන, ආභරණ කතා කරන්නේ දැන් යා. අන්න ඒ විදිහට සම්මා වාචා භාවිත සීලා. සීලය තුල හික්මනවා. එතකොට ඊළඟට භාවිත චිත්තා සම්මා සංකප්පේ. කාමයන්ගෙන් අයින් වෙලා එහෙම ඉන්නකොට සම්මා සංකප්පය. එහෙනම් කාමයන්ගෙන් අයින් වෙලා, අකුසලයන්ගෙන් අයින් වෙලා නේද? විච්ඡේව කාමේ විච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. පළවෙනි ධ්‍යානට එනවා. එතකොට සම්මා සංකප්පේ තියෙන එකම දිනු වෙනවා සම්මා සමාධිය. ඒක තමයි චිත්ත භාවනා කියලා කියන්නේ. එතකොට ඒක ධ්‍යාන 4 දක්වාම යනවා. අවසානට පෙන්නනවා මොකද්ද? සම්මා ප්‍රඥා භාවනා, කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා. එහෙනම් සම්මා දිට්ඨිය අර මුලින් ඇති කරගත්තා වූ සම්මා දිට්ඨිය තව සතිමත්ව සම්මා සතියෙන් දිනු කරනවා නම් ඒකට කියනවා පඤ්ඤා භාවනා කියලා. මෙන්න මේ භාවනා 4 කරනවා නම් අන්න එයා බුදු සාසනය ඉදිරියට යනවා. බුදු සාසනය ඉදිරියට ගියා නම් බුදු සාසනේ අවසානයේ මේ බුදු ශාසනයේ පැවැත්ම තියෙන්නේම එහෙමනම් මෙන්න මේ විදිහට කාය, සීල, චිත්ත, ප්‍රඥා භාවනා කරන ප්‍රතිපදාව තුලමයි. එහෙමනම් ඒ ප්‍රතිපදාව තුල හැසිරෙමින් තවදුරටත් බුදු ශාසනයේ අනාගත පැවැත්ම සඳහාම මේ ධර්ම දේශනාව හේතු වේවා, වාසනාව වේවා කියමින් ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා.